අවසාන මොහොත වේවා ඔබ ළඟදී ළඟා වේවා ගිනි නැතිව වාද වේවා සීවටන එහිම වේවා සීන දෙවුදුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මාදන්නේ ඒ නම ආදරේ සඳේ ලොබතේ මලේ කටුතේ ඔබ මානේ සසඳන්නේ ඔබේ Hi guys! අද අපි ආවේ කොස්ලන්දේ. කොස්ලන්දේ තියෙන ගැමුණුවත්ත ඉකෝ රිසෝට් එකට තමයි අද අපි ආවේ. මේ තියෙන්නේ රිසෝට් එකේ අද අපි ඉන්න කැබින් එක. ඔයාලට පෙන්නන්නම් මේ කැබින් එක මොන වගේද කියලා. දැනටමත් ඔයාලට පේනව නේද මේ කැබින් එකට තියෙන view එක මොන වගේද කියලා. ඉතින් බලමු මොන වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා. හරිම කාම් එන්වයරන්මන්ට් එකක් තමයි වටේම තියෙන්නේ. අපි දැන් බලමු කැබින් එක ඇතුළ මොන වගේද කියලා. ගයිස් අපි දැන් යන් රූම් ටුවර් එකක් කොහොමද මේක ඇතුලේ රූම්ස් තියෙන්නේ කියලා බලන්න. මේකේ ඒ වගේම මෙතන තියෙනවා ෆූල් එකක් නේද? ඔව්. ෆූල් එකක් තියෙනවා. එතන ඒකට මවුන්ටන් view එකක් තමයි ඔව්. තියෙන්නේ. මවුන්ටන් view එක කියන්නේ උඩ දියලුමට යන පාර තමයි පේන්න තියෙන්නේ කන්දත් එක්ක. ඔව් කන්ද මේ අද මිස්ට් එක එහෙම නෑ. හරිය මේ මාරම ක්ලියර්. ඒක නිසා කතරගම පේනවා. අර දින වැඩි හිටි කන්ද. අපි ඒක පෙන්නමු. දැන් එහෙනම් රූම් ටුවර් එක ගිහින් එන්න. ඕකේ. මෙහෙමයි මේ විදියට ඇතුළට ආව ගමන් පොඩි ලිවින් ඒරියා එකක් තියෙනවා. සෙටි එකක් තියලා මේ වගේ ටේබල් එකක් එහෙම තියලා ආයිමත් මෙතන වොෂ්රූම් එක තියෙනවා. අපි ඉන්න රූම් එකට යන්න තියෙන්නේ මෙතන උඩින්. අපි දැන් උඩට නැගලා බලමු කොහොමද අපි ඉන්න තැන බෙඩ් එක තියෙන්නේ. බෙඩ් එකට මොන වගේ view එකක්ද තියෙන්නේ කියලා බලමු. කින් සයිස් බෙඩ් එකක් තියෙනවා. AC බෙඩ් එකට මෙන්න මේ වගේ view එකක් තමයි තියෙන්නේ. බලමු අපි එළියට. හරිම ග්‍රීන් ලුක් එකක් තියෙන. හවස් වෙන්න සීතල වෙයි කියලා හිතනවා. දැනටත් එන හුළඟ හරිම සීතලයි. අපි බලමු මොන වගේ ෆීලින් එකක් අපිට හවසට ලැබෙයිද කියලා. දැන් යම් පල්ලෙහාට. අපිට දැන් ලන්ච් එකත් arrange කරලා තියෙන්නේ. ලන්ච් එක අරගෙන ඉවර වෙලා තා ටිකක් හවස් වෙන්න අවුව අඩු වුණාම පූල් එකට බහින්නත් ඕනේ. දැන් බඩගිනි හොඳටම ලන්ච් එක අරගෙන ඉමු දැන්. නේද? මොකද කරා? මොකුත් නෑ මම මේ ඩ්‍රෝන් එකේ අප්ඩේට් වගේක් ඇවිල්ලා තියෙනවා. ඩ්‍රෝන් ෂොට් එකත් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් බයි. කාලිමුනේ. හා දැන් තමයි අපි පූල් එක ළඟට ආවේ. දැන් හවස 5 විතර වෙලා ඇති. මේ තියෙන්නේ කැබින් එකත් එක්ක ඉස්සරහම තමයි පූල් එක තියෙන්නේ. මෙන්න මේ වගේ view එකක් තමයි පූල් එකේ තියෙන්නේ. මාර විදියට මයින්ඩ් එක රිලැක්ස් වෙන තැනක් තමයි මෙතන. වටේම කුරුල්ලොන්ගේ සද්ද ඇහෙනවා. ඉස්සරහින් කොළ පාටයි කඳු මරු මාරම ලස්සනයි. සෑහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා තනි පැසේදී තනිව හුරගෑ රැගනන් බලලා අපේ ශාවක පැයුතරුවී පැපැලුම් හින්දා තනියතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ නුඹ නිසාවෙන්. අපි දැන් ඩිනර් එක ගන්න හදන්නේ. අද අපිට ඩිනර් එකක් තියෙනවා. නූඩල්ස් තියෙනවා, එක් පොල් සම්බෝල, චිලි පේස්ට්,
ඒ වගේම සෝස් තියෙනවා. බලමු දැන් අපි ඩිනර් එක අරගෙන ඉවර වෙලා ඉමත් හෙට උදේට තමයි ඔයාලව හම්බ වෙන්නේ. මේ වෙලාව වෙනකොටත් එළිය ගොඩක්ම සීතලයි. අපි බලමු දැන් ඩිනර් එක ගමු. good morning guys. අපි උදේ නැගිටිනකොටම අපේ බෙඩ් එක රෙඩි කරලා තිබුණා. දැන් ඒක ගන්න හදන්නේ. උදේම මෙතෙන්ට ගොඩක් කවු ඇවිල්ලා තියෙන්නේ නේද? ඩ්‍රෝන් ෂොට් කිහිපයකුත් ගත්ත අපි උදේම. උදේ මේ අපිට ඉස්සරහ තියෙන උඩු දියුලුම කන්දෙන් තමයි මේ ඉර පායලා තියෙන්නේ. ඒක ඉතින් ඇතුළට එනවා කෙලින්ම නේද? සීතල හුලගත් එක්ක. සීතල හුලගත් එක්ක. හොඳයි හොඳයි. ඔයාලා අපි ඩ්‍රෝන් ෂොට් එකක් ගත්ත නේද? ඒකත් බලන්න. මාර නිදහස් කුරුල්ලන්ගේ සද්ද එහෙමනේ. උදේ ඉඳන්ම. වටේම කැලේනේ තියෙන්නේ. ගස්වල සද්දයි කුරුල්ලන්ගේ සද්දයි විතරයි ඇහෙන්නේ. ගැමුණුවත්ත ඉකෝ රිසෝට් එකේ තමයි අපි ඊයේ රෑ හිටියේ. ඉතින් දැන් අපි චෙක් අවුට් වෙන්න හදන්නේ නේද? ඔව්. මේක තියෙන්නේ කොස්ලන්දේ. කොස්ලන්දේ ඉතින් මෙහෙ ආවොත් එහෙම බලන්න යන ගොඩක් තැන් තියෙනවා. ඒකෙන් මේන්ම ඩෙස්ටිනේෂන් එකක් තමයි උඩුදියලුම. ඔව් ඒක අපිට මෙතන ඉස්සරහමයි තියෙන්නේ. ඔව් මේකේ view එක තියෙන්නේ උඩුදියලුම කන්දට. ඉතින් හරිම ලස්සන calm environment එකක් තියෙන්නේ. ඔයාලත් එන්න නේද? ඔයාලත් ඔය ඇහෙනවනේ ඔයාලට මේ වගේ සත්තුන්ගේ සද්ද විතරයි මෙතන ඇහෙන්නේ. කියන්නේ කුරුල්ලොන්ගේ සද්ද තමයි එක විදිහේ. උදේ ඉඳන් හවස වෙනකම් මේ වගේ තමයි තියෙන්නේ. හරිම මේ අපිට අමතක නොවන මේ දවසක් වුණා මේ ඉකෝ රිසෝට් එකේ හිටිය දවස. මේකේ කැබින් එක ඉස්සරහම පූල් එකකුත් තියෙනවා. ඒ වගේම ඉස්සරහ හොඳ ලස්සන view එකකුත් තියෙනවා. ඔව්. ඉතින් අද අපේ vlog එක ඉවර කරන්න හැදුවේ. හැමදාම වගේ ඔයාලට කියන්න තියෙන්නේ අපේ vlog එක බලලා ඔයාලට හිතන දෙයක් තියෙනවා අනිවාර්යෙන්ම අපේ යට comment section එකක් තියෙනවා. එතනින් comment එකක් දාන්න අමතක කරන්න එපා නේද? ඒ වගේම මේ ඔයාලත් දන්න මේ වගේ ලස්සන කැබින් කබාන් එතකොට විලා ඒ වගේ තියෙනවා නේද? ඒවා අපිට කමෙන්ට් එකකින් දාලා කියන්න. එතකොට අපිත් එතන ගිහලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න නේද? අනිවාර්යෙන්ම අරගෙන අපි ගන්න විතරක් නෙමෙයි අපි ගන්න එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් ඉතින් අද අපි vlog එක ඉවර කරමු නේද? අපි ඉවර කරමු. ඔව්. අපේ තියෙනවා Facebook page එක. ඒකේ අපි වීඩියෝ අප්ලෝඩ් කරනවා අපි කරන content වලට අදාළව. ඊට අමතරව අපේ TikTok page එක තියෙනවා. මේ දෙකම follow කරලා තියාගන්න. එහෙනම් අපි ඒ වගේම අපේ YouTube එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉක්මනට මේ වීඩියෝ එකත් අරගෙන එන්නම් අපි නේද? අනිවාර්යෙන්ම. මේ වීඩියෝ එකට මේ අලුත් වීඩියෝ එකක් අරගෙන. එහෙනම් අපි යනවා. bye.